මෙන්න මේ වගේ කරල් වලින් තමයි හොඳ බීජ අරගෙන මේ වාගේ බණ්ඩක වගාවක් ඔබට ලබා ගන්න පුළුවන්. දිනපතාම දවසක් ඇර දවසක් වාගේ මේ කරල් ගන්න පුළුවන්. මේ වගේ දෙකක් එනකොට හොඳ පළදාවක් ලැබෙනවා. මොකද පරාගණයේදී හරි ප්‍රයෝජනවත් වෙනවා. ආයිබෝන් සිලෝන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපිට හිතුණා මල් පළතුරු වගේම නොඑක් වීඩියෝ අතර සාමාන්‍ය එළවලු පැලයක් කොහොමද නඩත්තු කරගන්නේ කියලා. නැත්නම් විශේෂයෙන්ම මේක බලන්න ඕනේ අපි දේශීය බීජ වගා කරද්දී ඒ බීජ නැවත පැල කරන්න පුළුවන්. අන්න ඒ වාගේ බීජ අපි කොහොමද නිවැරදිව ගන්නෙ? මොකද අපි ගොඩක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි වෙළඳපොළට ගෙනල්ලා බීජ ගේනවා අපි ගිහිල්ලා ගෙනල්ලා හිටවනවා. සමහර වෙලාවට උඩට ගිහිල්ලා බණ්ඩක කරල් දෙකක් විතරක් එනවා. ඔබටත් ඒ අවස්ථාවට ඔබ මුණ දීලා ඇති. ඒ වගේම තමයි කරලයි දෙකයි එන්නේ. නැත්නම් ගහ උඩට හැදිලා යනවා. නමුත් අපි ගොඩාක් දෙනෙක් ගන්න බීජ ගැන අපිට විශ්වාස කරන්න බෑ. නමුත් ආයතන තියෙනවා. ඒ වගේම නොඑක් තැන් වල විකුණනවා. සමහර ලාවට අර බීජයක් ප්‍රෝහණය කළා. ඒ කියන්නේ පැල කරලා පළදාවක් ගන්න සුදුසු තත්ත්වයේ බීජ. ඒවා සුදුසු නැහැ. මොකද සමහර වෙලාවට ඒ ගන්න විදියට අපි මේ ගැන ගොඩක් අවස්ථාවල ඔබව දැනුවත් කරලා තියෙනවා. නමුත් අපේ ගෙදර ගොඩක් දෙනෙක් අපි ගන්න ගහෙත් එහෙම වුණා කියලා කියනවා. නමුත් අපි බලන්න මේ අපේ තියෙන්නේ අපේ පොඩි මේ තීරුවක් අපි වෙන් කරලා තියෙනවා. මේ එළවලු වවන්න. නොඑක් දේ මේකේ වවලා තියෙනවා. අපේ වෙළඳ මධ්‍යස්ථානයේ අසලම තියෙන්නේ. ඉතින් ඒකට මේ බැසිල් වවලා තියෙනවා. නොඑක් දේ වවලා තියෙනවා. මොකද තැන් වලදී මේ ස්වභාවික විදිහට මේක කෘමි යොදර වලින් පාලනය කරගන්න. ඉතින් මේ රතු බණ්ඩක්ක තමයි මේ හිටවලා තියෙන්නේ. ඔබට බලන්න පුළුවන් මේ රතු බණ්ඩක්ක මුල ඉඳලම කරල් ඇවිල්ලා තියෙනවා. ගස් කීපයක් තියෙනවා. ගස් 5ක් තියෙනවා අපි වවලා. මොකද මේ අරන් තියෙන්නේ ඇත්තටම මේක බීජ ගන්න තමයි වැවුවේ. මොකද ඒ අතර හිතුවා මෙන්න මේක ඔබව දැනුවත් කරන්න කියලා. අපි ගොඩක් දෙනෙක් කරනවා බණ්ඩක කරල් එන්න ආවට පස්සේ යට ඉඳලා එන කරල් ටික අපි කපලා ආහාරය සඳහා ගන්නවා මුළු තැන්ගෙට. ඊට පස්සේ ගහ කුඩා වෙලා උඩට ගියන් පස්සේ කරල් දෙකක් විතර ඉතුරුනහම ඒක වේලෙන්න අරිනවා. ඒ වේලෙන්න ඇරලා ඒකෙන් අපි බීජ ගන්නවා. බීජ අරගෙන හිටවපුවාම ඔබට නිසි හොඳ ආදායමක් ගන්න බණ්ඩක ගහක් හදා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද નિયમિત ආකාරයට ඒවා ප්‍රෝහණය වෙලා නැහැ. ඒක පොලිනේට් වෙලා නැහැ අපි කියන්නේ. ඒක ගොඩක් ඒ බීජ දුර්වලයි. අපි ගන්න ඕන බණ්ඩක වගාවදී යට කරල් දෙකක් තුනක් තමයි නැවත බීජ ලබා ගන්න සඳහා තෝරා ගන්න ඕනේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මුලින්ම එන බණ්ඩක කරල් දෙකක් තුනක් තියලා ඊට පස්සේ ඔබ බීජ වලටම ගන්නවා නම් ගහ කපලා අයින් කරන්න. හොඳ කරල් ලොකු වෙලා හොඳ පුෂ්ටිමත් බීජ ඔබට ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔබ ඊට පස්සේ ඒ ඊතරි කොටස ආහාරයට ගන්න නම් ඔබට පුළුවන් එතන ඉඳලා එන කරල් ටික කපලා ගන්න. මෙන්න මේ බලන්න අපි දැන් මේ බණ්ඩක කරල් වේලීගෙන එනවා. මේ රතු බණ්ඩක එක මුලින් ඉඳලම කරල් තිබුණා. මෙන්න මේ වාගේ ඒ වගේ තමයි මේ වාගේ වේලිලා පුපුරගෙන එනකොට කරල් මේ වාගේ ධාරයක් යනවා තමයි අපි කපලා අයින් කර ගන්න ඕන. මෙන්න මේ වාගේ මම පෙන්නන්නම් මේක. මේ දින් මෙන්න මේ අවස්ථාව වාගේ එනකොට තමයි අපි ගහෙන් මේ බණ්ඩක කරලා වෙන් කර ගන්න ඕන. ඊට පස්සේ මේක අපිට පුළුවන් හොඳට වේලෙන්න තියලා ඊට පස්සේ ඊළඟ වාරේ හරි මාස 2ක් 3ක් ගිහිල්ලා හරි කමන්නේ මේක පැල කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කරල් වලින් තමයි හොඳ බීජ අරගෙන මේ වගේ බණ්ඩක වගාවක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ නොඑක් තැන්වලදී ඔය කුඩාවට වකුටු වෙලා ගිය මේ කරල් අරගෙන දාන්න එපා. හොඳ පුෂ්ටිමත් කරලක්ම ගන්න. මොකද ඔබේ වගාව නැවතත් ඔබට ඒක දේශීය බීජ වලින් ඔබට වගා කරගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබේ ගෙවත්තේ පොඩි ඉඩක වෙන්න පුළුවන්. සූර්යා ලෝකේ වැටෙන්න පුළුවන්. මෙතෙන්ද වැටෙනවා පැය 4ක් 5ක් විතර 4ක් 5ක් වගේ වැටෙන්නේ. අන්න ඒ වගේ තැනක මේ වගේ බණ්ඩක්ක ගස් 4 5 6ක් හදාගත්තොත් සාමාන්‍ය කුඩා පවුලකට ඇති. මොකද දිනපතාම දවසක් ඇර දවසක් වගේ මේ කරල් ගන්න පුළුවන්. අපි කපලා නැහැ තාම. අපි ඊට පස්සේ මොකද බීජ ලබා ගන්න මුල හරියෙන් අරන් අපි දැන් මේකෙන් මේ අපේ මුළු තැන්කට අවශ්‍ය කරන බණ්ඩක්ක ටික ගන්නවා. ඔබට බලන්න පුළුවන් අපි මේ අතරේ දාස්පේතිය වවලා තියෙනවා. ඒ වගේම තමයි සැලදින නොඑක් වර්ග වවන්නේ මේකෙන් එන ස්වභාවික කෘමි උවදුරු පාලනය කරගන්න. ඉතින් ඒ වගේම තමයි මේ බඳුන් වල වගා කරන්නත් පුළුවන්. ලොකු බඳුනකත් වගා කරන්න ඔබට ඉඩ නැත්නම් ඔබ මහල් නිවාසික ජීවත් වෙනවා නම් මේ වගේ බණ්ඩක ගස් දෙකක් හිටවන්න ඔබට බලන්න පුළුවන්. මේ වෙනි පළදාවක් ගන්න මේ වගේ අපි හැම එකකම ගස් දෙක හිටවලා තියෙනවා. මේ තනි ගහකට වැඩිය මේ වගේ දෙකක් එනකොට හොඳ පළදාවක් ලැබෙනවා. මොකද පරාගණයේදී හරි ප්‍රයෝජනවත් වෙනවා බණ්ඩක මල්. ඒ නිසා ඔය වගේ පැල දෙකක් එකට හිටවන්න. හිටවද්දී ඔබට පොඩි ඉඩ කඩක ගස් දෙකක පළදාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙවැනි ඔබට නොයෙක් ගැටලු තියෙනවා නම් අපේ WhatsApp දුරකථන අංකයට පහත සඳහන් වෙනවා. අන්න ඒ අංකයට ඔබට පුළුවන් ඒකට පණිවිඩයක් යොමු කරන්න. අපිට පුළුවන් මෙවැනි වීඩියෝ එකක් මගින් හෝ නැත්නම් පෞද්ගලිකව ඔබට තියෙන ගැටලුව
මේ විසඳලා දෙන්න. ඒ වගේම තමයි සිලෝන් නැගදී අපගේ YouTube නාලිකාව ඔබ තවමත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.